කොමඩි නළුවන් ගැන කතා කරද්දි ඔයාගේ ඔළුවට එන ඉස්සෙල්ලාම කොමඩි නළුවා කවුද? මගේ නම් ඔළුවට එන්නේ රාජ්පාල් යාදව්. ඒමක් නිසාද එයත් ඔහු මේ වෙද්දි විශාල චරිත ප්‍රමාණයක් රඟපලා තියෙනවා කොමඩි වලට අදාළ. උදාහරණයක් කියලා ගත්තොත් බුල්බුලයියා 1, බුල්බුලයියා 2, මුස්සේ ශාදී කරුවගේ බුල්බුලයියා 3 ඒ වගේ විශාල කොමඩි චරිත රඟපලා තියෙනවා ඔහු මේ වෙද්දි. කාරණේ ඒක නෙමෙයි. මේ වෙද්දි ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. ඊට හේතුව තමයි 2012 වසරේ ඔහු ලබාගත් ණය මුදලක් නැවත පියවීමට නොහැකි වීම හේතුවෙන් මේ වෙද්දී රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. ඒ මුදල 2012 ඔහු ලබා ගත්තේ ෆිල්ම් එකක් නිෂ්පාදනය කිරීමට. ෆිල්ම් එක නිෂ්පාදනය කරුවට පස්සේ ඒක ඔහු තියටර් වලට රන් කරලා තියෙනවා. ෆිල්ම් එක නිෂ්පාදනය කරුවට පස්සේ ඒක පබ්ලිෂ් කරුවටත් පස්සේ විශාල අලාභයක් ඒ ෆිල්ම් එක ලබලා තියෙනවා. කෝටි 5ක් විතර වගේ වියදම් කරලා ආදායම උපයලා තියෙන්නේ ලක්ෂ 68ක් වගේ. ඒ නිසා රාජ්පාල් යාදව්ට එම ණය මුදල ගෙවීමට නොහැකි වෙලා තියෙනවා. ණය මුදල ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ණයටගත් ආයතනය කෝටි 5 වෙනුවෙන් උසාවි ගොස් තිබෙනවා. ඔහු කෝටි 5ක මුදලක් තමයි ඔහු ණයට ලබා ගත්තේ. නමුත් දැන් වසර 12කට ආසන්න කාලයක් ගත වීම හේතුවෙන් දැන් ඒ කෝටි 5 පොලියත් එක්ක කෝටි 9 බවට පත් වී තිබෙනවා. මීට වසර කිහිපයකට කලින් නඩු තීන්දුවක් ඇවිල්ලා තියෙනවා මේ මුදල රාජ්පාල් යාදව්ට එම ආයතනයට ගෙවන්න කියලා පොලියත් සමගම. ඒ වෙනුවෙන් ඔහු කරලා තියෙන චෙක් එකක් ලබා දීලා තියෙනවා. චෙක් එක බවුන්ස් වෙලා තියෙනවා. ඒ කියන්නේ චෙක් එක රිටර්න් වෙලා තියෙනවා. චෙක් එක රිටර්න් වුණාට පස්සේ අධිකරණයෙන් දීපු තීන්දුව උල්ලංඝනය කරලා තියෙනවා. චෙක් එක බවුන්ස් වෙලා සහ අධිකරණයට අපහසු වීම යටතේ තමයි ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙන්නේ. ඔබ දන්නවා රාජ්පාල් යාදව් කියලා කියන්නේ අවුරුදු 35ක් වගේ කාලයක් රඟපාන පුද්ගලයෙක්, නළුවෙක්. ඔහුට සල්ලි නැද්ද? කොච්චර සල්ලිකාරයෙක් වුණත් කෝටි 9ක් කියලා කියන්නේ ලොකු ගාණක්. රාජ්පාල් යාදව් පොලිසියට බාර වෙද්දි කියපු කාරණයක් තමයි ඉස්සර මට යාළුවෝ ගොඩක් හිටියා දැන් කවුරුත් නෑ මා ළඟ. එහෙම කියලා තමයි ඔහු පොලිසියට බාර වුණේ. ඔහුත් එක්ක රඟපාපු නළුවෝ විදිහට ගත්තොත් සල්මන් ඛාන්, ශාරුක් ඛාන්, අජය් දේව්ගන්, තමතරව වරුන් ධවන් වගේ ඔහුත් එක්ක රඟපාලා තියෙනවා. ඇයි ඒ අය මොහුට උදව් කරන්නේ නැත්තේ? රාජ්පාල් යාදව් එච්චර ප්‍රසිද්ධියක් නැති හින්දාද? සාමාන්‍ය මිනිස්සෙක් විදිහට හැසිරෙන හින්දාද? නමුත් මේ වෙද්දී ඔහුට උදව් කිරීමට ගොඩක් නළුවෝ ඇවිල්ලා තියෙනවා. ඒ අතරින් සල්මන් ඛාන්, අජය් දේව්ගන්, ශාරුක් ඛාන් ඒ වගේ ගොඩක් ප්‍රසිද්ධ නළුවෝ රාජ්පාල් වෙනුවෙන් පෙනී හිටීමට සැදී පැහැදී සිටින බව NDTV වෙබ්සයිට් එකට අනුව අපිට පෙනී යනවා. මං හිතන්නේ දවස් 2කින් 3කින් වගේ අනිවාර්යයෙන්ම රාජ්පාල් යාදව් එළියට එයි. සෝනි සූද් කියන නළුවා ඔහු එළියට ආපු ගමන්ම ඔහුට ඔහුගේ සිනමා පටයේ ලොකු චරිතයක් දීමට බලාපොරොත්තු වෙන බව සෝනි සූද් මේ වෙද්දිත් ප්‍රකාශ කළා තියෙනවා. රාජ්පාල් යාදව්ට අනිවාර්යයෙන්ම මේ සිද්ධිය සමගම විශාල රසික ආකර්ෂණයක් ලැබීමට නියමිතයි. ඔහුගේ චිත්‍රපටි නැවත වතාවක් බොක්ස් ඔෆිස් වල සක්සස් වීමට අවස්ථාව ඇති බව බොහෝ විචාරකයෝ මේ වෙද්දී පවසනවා. රාජ්පාල් යාදව් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා ඉක්මනට ගෙදර ඇවිල්ලා නැවත වතාවක් සිනමා ක්ෂේත්‍රයේ දැවැන්ත තරුවක් බවට පත් වෙන්න කියලා.